චමීර පෙරේරා කම්කරු ස්වභාවේ කැඳවුම්කරු ඒ වගේම ශ්‍රී ලංකා කම්කරු ජනතා පෙරමුණේ සභාපති. අපි මේ මාධ්‍ය සාකච්ඡාවේ ප්‍රධාන කාරණා කීපයකට අවධානය යොමු කරනවා. විශේෂයෙන්ම මේ සුලිකුණාටුව මුල් කරගත්ත ව්‍යවසනය, මේ ස්වභාවික විවසනය, මේ ව්‍යවසනය සහ ඒ ඔස්සේ ගොඩනැගී සිටින, ඒ ඔස්සේ ගොඩනැගුණු දේශපාලන ආර්ථික කාරණා පිළිබඳව අපි විශේෂ අවධානයක් යොමු කරනවා. දැන් මම ආරම්භ කරන්නේ මේ මූණ දී තිබෙන දේශපාලන ආර්ථික ගැටලුව හමුවේ විපක්ෂය නියෝජනය කරන කොටස්, විශේෂයෙන්ම මේ රට ආර්ථික යටත් විජිතයක් බවට පත් කරලා තොරංචි වෙලා ගිය රනිල් වික්‍රමසිංහ දැන් අපි දකිනවා ආයි කියනවා මේ පහුගිය මාස දෙක තුනකට කලින් යාන්තම් අප ලබා ගත්තේ ලෝකයේ තියෙන සියලුම ලෙඩ රෝග පෙන්නලා කිව්වේ එක දමනියයි වැඩ කරන්න කියලා. දැන් මේ එක දමනියෙන් වැඩ කරන්න, එක දමනියෙන් ජීවත් වෙන රනිල් වික්‍රමසිංහ දැන් කියනවා ජනවාරි වන විට රට බරපතල අගාධයකට ඇද වැටෙනවා, ආර්ථික අර්බුදයකට එනවා, ආයි බංකොලොත් වෙන අවධානමක් තියෙනවා. මට පුළුවන් බාර ගන්න කියලා. මොනතරම් නරුමෙක්ද? මේ අපි දන්නවා රනිල් කියන්නේම ලේ උරා බොන වැන්පයර් කෙනෙක්. හැමදාම රනිල් වික්‍රමසිංහ නියෝජනය කරේ ජනතාවට එරෙහි කඳවුරක්. රනිල් වික්‍රමසිංහ කවදාක්වත් ජනතාව නියෝජනය කරපු කෙනෙක් නෙවෙයි. ජනතාව වෙනුවෙන් නැගී සිටපු කෙනෙක්, ජනතාව මත පය ගහපු කෙනෙක් නෙවෙයි. රනිල් වික්‍රමසිංහ හැමදාම නියෝජනය කරේ එයාගේ කොම්ප්‍රඩෝර් පැලැන්තියත්, ඒ වගේම කෝපරේට් කැපිටාල් එක, නැත්නම් ලෝක ධනේශ්වර ලෝකේ සමාගම් මූල්‍ය, ඒ ණය හිමියන්, මේ අය වෙනුවෙන් කටයුතු කරපු ඔවුන්ගේ ලංකාවේ නොම්බර එකේ ඉත්තා ඒජන්ට් තමයි රනිල් වික්‍රමසිංහ. දැන් මේ රනිල් වික්‍රමසිංහ මට ආත් බලය ගන්න පුළුවන්, මම ජනවාරි වල බලය ගන්නවා කියන්නේම නැවත වතාවක් අර IMF ප්‍රමුඛ ඒ සමාගම් මූල්‍ය, ඒ අයගේ වැඩපිළිවෙල, ඒ අපි කියන්නේ ස්වෛරී බැඳුම් කරවලින් ණයගත්ත ලෝකේ ඊටාම දරුණු කෝපරේට් කැපිටාල් එක ඒ මූල්‍ය සමාගම් වලට අවශ්‍ය කරන විදියට අපේ මුළු රීරි මාංශයම හූරලා, අපිව මිරිකලා බොටුවම මිරිකලා නැවත වතාවක් මේ IMF එක ප්‍රමුඛ ඒ ණය හිමියන්ට අවශ්‍ය කරන විදිහට මේ රට හසුරවන්න. මේකට තමයි නැවත වතාවක් එන්නේ. එහෙම නැතුව මේ රටේ ජනතාවගේ යහපත උදෙසා නෙවෙයි. ඒක තමයි මේ දැන් මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ඒ කාලකන්ණි කොම්ප්‍රඩෝර් පැලැන්තියේ තියෙන ඩිසාස්ටර් පොලිටික්ස්. ඒක තමයි මේ ඩිසාස්ටර් පොලිටික්ස් එක, මේ ව්‍යවසන දේශපාලනයේ ස්වභාවය, ආර්ථික ස්වභාවය. මේ ආර්ථිකය පිළිබඳව විශේෂයෙන් අපි මුහුණ දී සිටින මේ බරපතල ආර්ථික ගැටලුව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා ලෝකයේ ඉන්න කීර්තිමත් ආර්ථික විශේෂඥයන්, ආර්ථික විද්‍යාඥයන් 120 දෙනෙක්. මේගොල්ලෝ ඉතාම කීර්තිමත් ආර්ථික විද්‍යාඥයන්. මේකට පෙරමුණ අරගෙන තියෙනවා ජෝසප් ස්ටිග්ලිස්, අපි කවුරුත් දන්නවා නොබෙල් ත්‍යාගයේ හිමි ලෝකේ ඉන්න කීර්තිමත් ආර්ථික විද්‍යාඥයෙක්. ඒ වගේම මේ කණ්ඩායම තුල ඉන්නවා වර්ෆාකිස් වැනි අය, ඒ වගේම ගෑති ගෝෂි, තෝමස් පිකටි, මාටින් ගුස්මාන් වැනි මේ ලෝකේ කීර්තිමත්ම ආර්ථික විශේෂඥයන්, විද්‍යාඥයන්, විද්වතුන්. තෝමස් පිකටි වැනි අය අපි දන්නවා ඉතා ප්‍රකට මාක්ස්වාදී දේශපාලන ආර්ථික විශේෂඥයෙක්. ඒ වගේම යානිස් වර්ෆාකිස්, මාටින් ගුස්මාන් වැනි අය,
මේ පවතින ක්‍රමය පිළිබඳව බරපතල විවේචනයන් සම්පාදනය කරපු අය. ඒ වගේම ජෝසප් ස්ටිග්ලිස් මේකට නායකත්වය දෙන මේ ඔහු මාක්ස්වාදීක් නොවුනත් ඔහු ආර්ථිකයේදී මේ නවලිබරල් වැඩපිළිවෙල ප්‍රධාන වශයෙන් අභියෝගයට ලක් කරමින් මෙය වෙනස් විය යුතුයි කියන මතයක ඉඳමින් කටයුතු කරන කෙනෙක්. ඒතර ඔවුන් අද පෙරමුණ අරගෙන තියෙනවා විශේෂයෙන්ම ලංකාව මේ වන විට මේ IMF එක ප්‍රමුඛ ඒ ලෝකේ ණය දෙන්නන් ණය හිමිකරුවන්ට අවශ්‍ය කරන විදියට අපිව ගැට ගහලා තියෙන මේ ණය ගිවිසුම මේ ණය ගිවිසුමේ තවදුරටත් මේ රට ගියොත් අපි දැනට ඩොලර් බිලියන 9.5ක් ණයයි. ඒ ණය ගෙවන්න ඕනේ වාරික ගෙවන්න ආරම්භ වෙන්න ඕනේ. ඒ වාරික ගෙව්වොත් ඒ ගෙවන්න වෙන්නේ ඊටාම බරපතල විදිහට තවත් ඩොලර් බිලියන 6ක පමණ කඩාවැටීමකට ලක් වීලා තියෙනවා මේ ව්‍යවසනය නිසා. මේ දිට්ටා කුණාටුව මුල් කරගෙන ඇතිවුණු මේ ස්වභාවික කඩාවැටීම ව්‍යවසනය මුල් කරගනිමින් අපේ රට බරපතල ආර්ථික අවපාතයකට ඇද වැටෙමින් තිබෙනවා. පසුගාමීත්වයට ඇද වැටෙමින් තිබෙනවා. ඒක තමයි ස්වභාවය. ඒතර මෙවැනි තත්වයකදී රට නැවතත් ගොඩනගනකොට රට ගොඩනගන්න උත්සාහ කරන මොහොතක මේ ඩොලර් බිලියන 9.5ක ණය ගෙවන එක පවතින තත්ත්වයට අනුවම රනිල් වික්‍රමසිංහ ගැටගහපු ඒ නරුම IMF එකත් එක්ක එකතු වෙලා ලෝකේ ණය හිමියන් සමග එකතු වෙලා මේ කෝපරේට් කැපිටල් එකත් එක්ක එකතු වෙලා මේ ගැටගහපු ණය උගුලෙම අපි ගියොත් ඒ ණය ගිවිසුමම ඉදිරියට ගෙනිච්චොත් එහෙම බරපතල විදියට මේ රට සුන්නත් වෙනවා කඩාගෙන වැටෙනවා විනාශ වෙනවා කියන අභියෝගය ඒ අභියෝගය තමයි ඒ අවධානම තමයි මේ විශේෂඥයන් පෙන්වා දෙන්නේ. ඒ නිසා ඔවුන් කියන්නේ දැන් ඔවුන් ගාඩියන් පුවත්පතට මේ විශ්ලේෂණය කරනවා මේ ලිපිය ඉදිරිපත් කරමින් කියනවා මේ වෙලේ ණය කපා හැරීමක් කරන්න. ණය කපා හරින්න මේ ප්‍රතිව්‍යුහගත කරණය නෙමෙයි මේ ගිවිසුම වෙනස් කරන්න. රටට මේක ඔරොත්තු දෙන්නේ නැහැ. ලංකාවෙනි රටකට ඔරොත්තු දෙන්න බෑ. ඩොලර් බිලියන 9.5ක ණයක් අනෙක් පැත්තෙන් ඩොලර් බිලියන 6ක කඩාවැටීමක් වෙලා තියෙනවා මේ අලුත් තත්ත්වයේ යටතේ මේ ස්වභාවික ව්‍යවසනය මුල් කර ගනිමින්. ඒතර එයින් නැගී සිටින්න මේසා විශාල මුදලක් ඕනේ. ඒතර මේ පැත්තෙන් අතිවිශාල මුදලක් මේ රට නගා සිටවන්න නැවත පුනර්ජීවනය කරන්න උත්සාහ කරන වෙලාවක මේ ණය ගෙවීමත් කරන්න වුණොත් එහෙම ඊටාම බරපතල අනතුරක් මේ රට වෙනසී යනවා. තවත් අගාධයකට මේ අගාධයේ පතුලටම අපි කඩන් වැටෙනවා. ඒ නිසා